ළමයි ඉතින් ඔයාලට කොහමද වෙනදා විදිහට මම අද ඔයාලට වීඩියෝ එකක් ගෙනාවා. අද ගෙනාවේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. අපේ තොල් අවපෑගන් වෙලා තියෙනවා නම් තොල් වේලිලා තියෙනවා නම් මේක ගෙදරදී හදා ගන්න පුළුවන් සත්කාරයක්. සල්ලි වේදන් වෙන්නෙත් නැහැ. ඉතින් අපි යමු වීඩියෝ එකට. අමුද්‍රව්‍ය දෙකයි අවශ්‍ය. මුලින්ම පිරිසිදු බීට් ගෙඩියක් අරගෙන එය පොතු සුද්ධ කරගන්න. පසුව පොතු සුද්ධ කරගන්නා ලද බීට් ගෙඩිය පුංචි කැබලි ආකාරයේ කපාගෙන වෙන් කර තලපයක් වෙනසේ පිරිසිදු භාජනයට දමා ගන්න. ඉන් අනතුරුව පිරිසිදු භාජනයක් ගෙන දුඹුරු සීනි තේ හැඳි 2ක් හෝ 3ක් එයට එකතු කරගන්න. සීනි අපේ තොල් වලට උත්තේජනයක් වෙනවා මෙන්ම තොල් වලට ලේ ගමනාගමනය කිරීමටද මහඟු ලෙස උපකාරී වේ. පසුව කල්පයක් ලෙස සාදා ගන්නා ලද බීට් මිශ්‍රණයට සීනි තේ හැඳි 1ක් හෝ 2ක් පමණ දමා මිශ්‍රණය කරන්න. සීනි සහ බීට් හොඳට කලවම් කරගන්න. එසේ සාදා ගන්නා ලද මිශ්‍රණය ඔබගේ තොල්වල හොඳින් ආලේප කරන්න. විනාඩි 20ක් පමණ එය හොඳින් ස්ක්‍රබ් කරන්න. මෙය දිනකට 1 වතාවක් ලෙසින් සතියකට 3 පාරක් කිරීම තුළින් ඔබගේ අවපහ යන්නු තොල් රෝස පාට කර ගැනීමට හැකියාව තිබේ.